තියාබෝ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේම කීප දෙනෙක් මට යෝජනා කරලා තිබුණා මේ එයාලට අලුත් බිස්නස් අදහස් එහෙම නැත්නම් ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් අලුත් ව්‍යාපාරික අදහස් කීපයක් දෙන්න කියලා. ඉතින් ඔන්න මම වීඩියෝ සීරීස් එකක් විදිහට දිගටම ඔයාලට ගෙදර ඉඳන් කරන්න පුළුවන් බිස්නස් අයිඩියාස් එහෙම නැත්නම් අලුතෙන් පටන් ගන්න පුළුවන් අලුත් ව්‍යාපාරික අදහස් එකතු කරලා වීඩියෝ මාලාවක් අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අද පළවෙනි වීඩියෝ එක. ඉතින් මේකෙන් මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ අදහසක්. මොන හරි ඔයාලට අලුතෙන් පටන් ගන්න පුළුවන් අදහසක් විතරයි. එතකොට ඒක වැඩි දියුණු කරගෙන යන්නේක එහෙම නැත්නම් තව ඔයාලගේ අයිඩියාස් එකතු කරලා ඒක ලොකු ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න එක කරගෙන යන්නේක ඔයාලට බාරයි. ඉතින් මම ඔයාලා වෙනුවෙන් ඔයාලා හිතන්නේ නැති සමහර අදහස් එකතු කරන් තමයි මේ වීඩියෝ මාලාව අරගෙන එන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එක විදිහට මම ඔයාලට සමහර විට ඔයාලා thumbnail එකේ දකින්න නැති ෆොටෝස් මම දාලා තියෙනවා බෑග්ස් වල ෆොටෝස් වගේ. ඉතින් ඒ කියන්නේ ඔයාලට පුළුවන් දැන් ඔන්න අලුතෙන්ම නීතියක් ඇවිල්ලා තියෙනවනේ shopping bags වලට සල්ලි ගන්න කියලා shopping bag වලට. එතකොට දැන් කඩවල් වලින් සල්ලි ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් දැන් අපි සාමාන්‍යයෙන් තරුණ වයසක අය නම් ඔන්න shopping මාළු අරන් යයි කඩවල් වලට. නමුත් ටිකක් තරුණ අය හරි ලැජ්ජයිනේ shopping bags අරන් යන්න. එහෙම නැත්නම් ඔය පොඩි මාළු මොන හරි දේවල් අරන් යන්න. ඉතින් ඒක නිසා ඔන්න ඔයාලට ලොකු අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ලස්සන මොන හරි ඔයාගේම අදහසක් විදිහට ලස්සන bags වෙළඳ පොළට එකතු කරන්න. එහෙම නැත්නම් online business එකක් විදිහට හරි ගෙදර ළඟ පාතක කට්ටියට හරි ඔන්න ඔයාලට අලෙවි කරන්න එහෙම නැත්නම් කඩවල් වලට දාන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මොකද මම ඔයාලට උදාහරණ විදිහට පොඩ්ඩක් පෙන්නන්නම්. මේ මෙන්න මේ වගේ බෑග් මේවා සාමාන්‍යයෙන් රුපියල් 150 ඒ වගේ මුදලවල් වලට තමයි විකිනෙන්නේ කඩවල් වල. ඉතින් මේ වගේ බෑග්ස් එහෙම නැත්නම් තව තියෙනවා මේක නම් මට මේ ක්ලෝතින් ෂොප් එකකින් හම්බෙච්ච බෑග් එකක්. ලස්සන පොඩි ලොකු නැහැ සාමාන්‍යයෙන් පොඩි. මෙන්න මේ වගේ බෑග්ස් ඔයාලට පුළුවන් මහලා මෙන්න මේ මැටීරියල් එක මම හරියටම නම නම් දන්නේ නැහැ. මේ බෑග් මැටීරියල් එක ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි චුට්ටක් ඉන්ටර්නෙට් එකත් පාවිච්චි කරන්න. මොකද ස්මාර්ට්ෆෝන් එකක් අතේ තියෙනවා කියන්නේ අපිට ඉතින් සර්ච් කරලා තව දැනුම එකතු කරගන්න පුළුවන් නේ. ඒක නිසා ඔයාලට පුළුවන් තව ඒ මැටීරියල්ස් මොනවද කියලා චුට්ටක් හොයලා බලන්න. ඉතින් ඒ වගේ බෑග් ඔයාලට ඕන මහන්න පුළුවන්. ඒ කියන්නේ මං කියන්නේ සයිසස් කීපයකට එතකොට මිල ගණන් කිහිපයකට ඔයාලට පුළුවන් ලස්සන බෑග්ස් මහලා ඔයාලගේ ළඟපාත කඩවල් වලට එහෙම නැත්නම් ඔයා අඳුරන කට්ටියට ඔයාලට විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔන්ලයින් බිස්නස් එකක් විදිහට පටන් ගන්න. එතකොට ඔන්ලයින් බිස්නස් එකක් කරද්දී එක බෑග් එකකට දැන් සාමාන්‍යයෙන් ඩෙලිවරි ගාස්තුවක් ගෙවලා ගෙන්න ගන්න ටිකක් ප්‍රවණතාවය අඩුයිනේ. එහෙමනම් ඔන්න ඔයාලට පුළුවන් පැකේජ් එකක් විදිහට බෑග්ස් කිහිපයක් එහෙම නැත්නම් ඔයාලට යෝජනා කරන්න පුළුවන් ගන්න කෙනෙක්ට බෑග් 3ක් ගන්නවා නම් මේ ගාන. එතකොට ඩෙලිවරි අපිට නොමිලේ දෙන්න පුළුවන්. එහෙම කියලා කතා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බෑග් සයිස් කිහිපයකට මහලා ඒ කියන්නේ හිතන්නකෝ සාමාන්‍ය ටිකක් පොඩි සයිස් බෑග් එකක් ඊට පස්සේ මීඩියම් සයිස් එකේ බෑග් එකක් ලාර්ජ් සයිස් එකේ සාමාන්‍ය පොලේ වගේ අරන් යන්න පුළුවන් බෑග් එකක් මහලා ඒ බෑග්ස් තුනම මෙන්න මේ වගේ මිලකට ඩෙලිවරි නොමිලේ හරි ඩෙලිවරි එකතු කරලා හරි දාන්න පුළුවන්. එතකොට ඒක අර ඔයාලා කරන්න ඕනේ විශේෂත්වය තමයි ටිකක් ලස්සනට සාමාන්‍යයෙන් තරුණ ගෑන් ළමයෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ලස්සනට හදන්න. එහෙම නැත්නම් මොන හරි තව පුළුවන් ඔයාලට දැන් මේ මම දන්න විදිහට මේ රෙද්ද නම් ටිකක් කල්පවතින කියන්නේ අවුවට එහෙම ටිකක් වැඩි පුරා වුණොත් එහෙම මේක සවුත් ඩැමේජ් වෙනවත් දන්නේ නැහැ. ඒක නිසා ඊට වැඩි ඔයාලට පුළුවන් කල්පවතින බෑග් එකක් විදිහට ඔයාලා දැකලා ඇති අර ටෝට් බෑග් විදිහට කට්ටිය අරන් යන ක්ලාස් එහෙම ගියල්ලම. එතකොට ඒ ටෝට් බෑග් එක කියන්නේ අමුරෙද්දෙන් මහන බෑග් එකනේ. දැන් අමුරෙද්ද අපි ගොඩාක් දැකලා තියෙන්නේ ඕෆ් වයිට් වගේ එහෙම නැත්නම් අර සුදු පාටට නිකන් ගුරු පාටට හුරු
අමුරෙද්දෙන් මහපු ටෝට් බෑග් තමයි අපි වැඩිපුර දැකලා තියෙන්නේ. හැබැයි හොයලා බලන්න අමුරෙද්දෙත් හැම පාටම තියෙනවා ලස්සන පාටවල්. ඒ කියන්නේ අපි සාමාන්‍ය දකින්න පාටවල් ඔක්කොම අමුරෙද්දේ ඒ වර්ගේ තියෙනවා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඒ වගේ ලස්සන පාට අමුරෙදි අරගෙන ඒ වගේනොත් ලස්සන බෑග්ස් ටෝට් බෑග්ම නෙමෙයි ඔය විදිහට දැන් ඔය බඩු ගද්දි අරන් යන්න පුළුවන් සාමාන්‍ය සයිසස් කීප එකම බෑග් මහන්න. ඒ වගේම ඔයාලට ඔන්න පේන්ට් කරන්න දක්ෂතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ බෑග් අරගෙන ලස්සන මල් එහෙම නැත්නම් සත්තු ඒ වගේ මොන හරිම දෙයක් පේන්ට් කරන්න. එහෙම නැත්නම් කස්ටමර් කෙනෙක් ඔයාගෙන් ගන්නවා නම් එයාගේ නම පේන්ට් කරලා දෙන්න. ඒ වගේ මොන හරිම දෙයක් තව අලුතෙන් එකතු කරලා ඔයාලට පුළුවන් ඔන්න ඒ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න. හරි. දැන් මේ මහන්න අවස්ථාවක් තියෙන කෙනෙක්ට නේ එහෙම කරන්න පුළුවන්. දැන් ඔන්න ඔයාලා කියයි අපිට මහන්න මැෂින් එකක් නැහැ, අපිට මහන්න විදිහක් නැහැ කියලා. එහෙමනම් චුට්ටක් හොයලා බලන්න. දැන් මම පෙන්නපු බෑග් එහෙම තොග විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පිටකොටු එහෙම යනවා නම් එකපාරක් ගිහින් බලන්න. ඒතකොට ඔයාලට බිස්නස් අදහස් ඕන තරම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තොග පිටින් ඔයාලට කොළඹින් හරි පිටකොටුවෙන් හරි එහෙම ගෙන්නලා ඔයාලට ඕන රීසෙලින් කරන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාට මේ බෑග් එකක් රුපියල් 50ට හම්බුණා කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ලාභෙකුත් තියාගෙන ඔයාට යන ගානකට ඔයාට සාධාරණ මුදලකට විකුණන්න. ඉතින් එතකොට මහන්න බැරි කෙනෙක්ට ඔන්න පුළුවන් ඒක තොග විදිහට පටන් ගන්න. එහෙම නැත්නම් මහන්න පුළුවන් කෙනෙක් නම් ඔන්න ඔයාට ලොකු අවස්ථාවක් තියෙනවා මේ වගේ බෑග් නිෂ්පාදන ලස්සන විදිහට අලුත් අදහසකින් වෙළඳ පොළට ඉදිරිපත් කරන්න. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයාලගේත් අදහස් මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මම හිතනවා මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඔන්න ගෙදර ඉන්න ගෘහණියෙක්ට එහෙම නැත්තම් පුරුෂ පාර්ශවයට උනත් මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද පළවෙනි අයිඩියා එක විදිහට ඔයාලට මම මේ වගේ දෙයක් කිව්වා. මොකද දැන්ට සමාජයේ තියෙන ප්‍රශ්නයක් මේක. ඉතින් ඔයාලට මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඔය විදිහ උත්තරයක් ඔයාගේ ව්‍යාපාරය තුලින් අලුත් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න. ඉතින් දැන් අද මම කතා කරේ පළවෙනි ව්‍යාපාර අදහස. ඉතින් තව ඉස්සරහට තව ව්‍යාපාර අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න මම සූදානම් ඉන්නවා. ඒ වගේම ඔයාලට කිසිම අදහසක් නැත්නම් ඔන්ලයින් බිස්නස් එකක්වත් සාමාන්‍ය බිස්නස් එකක්වත් පටන් ගන්න. ඉතින් අපි වෙනම වීඩියෝ මාලාවක් අරන් යනවා කොහොමද ඔයාලට බිස්නස් එකක් ගෙදර ඉඳන්ම පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අද ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.